ආයිබෝවන්. ඉතින් අද පොඩ්ඩක් අලුත් වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඒ තමයි මේ දවස්වල පාරේ තොටේ ඇක්සිඩන්ට් ගොඩක් වෙනවා ඔයාලා දැකලා ඇති. ඉතින් මේ මෑතකදීම වුණ රියානතුරක් තමයි අර පන්සලක් ඉස්සරහා ලොරියකට සහ කාර් එකකට මැදි වෙච්ච මහලු කාන්තාවන් කීප දෙනෙක් අනතුරකට ලක් වුණා. ඉතින් ඒකෙදි ඔයාලා දකින්න ඇති එතනදි කාන්තාවක් තමයි රියපදවලා තියෙන්නේ. ඉතින් මේක කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක නෙමෙයි ගැටලුව. ඒ අනතුර ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඉතින් අපේ channel එක තාක්ෂණික channel එකක් නේ. ඉතින් මෙතනත් තියෙන්නේ technical error එකක්. එහෙම නැත්නම් මේ තාක්ෂණික දෝෂයක්. තාක්ෂණික කියන්නේ වාහනේ දෝෂයක් නෙවෙයි. human error එකක්. ඉතින් මේකත් මිනිස්සු ගොඩක්ම කරන වැරද්දක්. ඉතින් මේ වැරද්ද කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ. පොදුවේ රියදුරන් අතින් සිද්ධ වෙන පොදු වැරද්දක්. ඉතින් මේක නොදැනුවත්කම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රියදුරු පුහුණුව දෙන ආයතන වලින් හරියට ඒක පුහුණු කරන්නේ නැතුව වෙන්න පුළුවන්. ඉතින් මේ මොන දේ වුණත් මම මේ දේ පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. ලංකාවේ රියානතුරු බොහොමයකට බහුලව සිදුවෙන වැරද්දක්. එහෙම නැත්නම් මෙන්න මේ මිස්ටේක් එක නිසා නිතරම රිය අනතුරු සිද්ධ වෙනවා. අපි බලමු මොකක්ද මේ මිස්ටේක් එක කියලා. ඉතින් ඔයාලා දන්නවා වාහනයකට සාමාන්‍යයෙන් තියෙනවා පැටල් තුනක්. එකක් අපි ගමු මැනුවල් ගියර් වාහනයක් නම් ක්ලච් එකක් තියෙනවා, ඊට පස්සේ බ්‍රේක් පැටල් එක තියෙනවා, ඊට පස්සේ ඇක්සිලරේටර් එක තියෙනවා. ඉතින් අපි හිතමු ඔටෝ ගියර් එකක් නම් මේකේ ක්ලච් එක නැහැ, බ්‍රේක් එක සහ ඇක්සිලරේටර් එක. එහෙම නැත්නම් ගෑස් පැටල් එක කියන්නේ. ඉතින් ওই දෙක විතරයි තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ පෙන්නන්න මං ගාව තියෙන මැනුවල් වාහනයක්. හැබැයි ඔයාලා මේක ඔටෝ එකටත් මේ විදිහම තමයි ක්ලච් එක අමතක කරොත් මේ වැරද්ද ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් බ්‍රේක් එක සහ ඇක්සිලරේටර් කියන එක අපි පාගන්නේ එකම කකුලකින්. ඒ කියන්නේ අපේ දකුණු කකුලෙන් තමයි අපි බ්‍රේක් එක සහ ඇක්සිලරේටර් කියන එක පාගන්නේ. ඉතින් මෙතනදී දැන් ඔටෝ ගියර් වාහනයක් නම් ඔයාලා දන්නවා වම් කකුලට නිදහසක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය හුරු වෙලා තියෙනවා මේ පැටල් දෙක පාගන විදිය. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මොනම වෙලාවකවත් වම් කකුල සහ දකුණු කකුල කියන දෙකම එකවර පාවිච්චි කරලා මේ පැටල් දෙක අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ ඇක්සිඩන්ට් ගොඩකට ප්‍රධාන හේතුව තමයි අපි කකුල තියාගන්න විදිහ. ඉතින් මං පෙන්නන්නම් අපි හරි විදිහටම මේ බ්‍රේක් එක සහ ඇක්සිලරේටර් අතර කකුල තියාගන්නේ කොහොමද? ඒ කකුල් දෙක අපි කොහොමද හුවමාරු කරන්නේ කියලා. ඉතින් බලන්න මෙන්න මේ විදිහට කරොත් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන්. හරි. ඔයාලට දැන් පේනවා මෙතන තියෙනවා පැටල් තුනක්. ඉතින් මේක මැනුවල් ගියර් වාහනයක් හින්දා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ක්ලච් එක තියෙනවා, ඊළඟට බ්‍රේක් එක තියෙනවා, ඒ වගේම ඇක්සිලරේටර් පැඩල් එක තියෙනවා. ඉතින් අපි මේක ඔටෝ ගියර් එකක් කියලා හිතමු. ඒ හින්දා ක්ලච් එක අපි తాවකාලිකව අමතක කරලා අපි බලමු දැන් ගොඩක් වෙලාවට ඇක්සිලරේටර් පා ගන්නවා. ඒ කියන්නේ ඇක්සිලරේටර් සහ බ්‍රේක් එක අපි පා ගන්නේ දකුණු කකුලෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට රියදුරන් කරන වැරද්දක් තමයි මේ ආධුනික රියදුරෝ කරන වැරද්දක් තමයි මෙන්න මේ විදිහට තමන්ගේ සම්පූර්ණම කකුලම ඇක්සිලරේටර් උඩ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේක අපි සෙරෙප්පු සපත්තු නැතුව පාගන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සපත්තු දාගෙන කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් මම ඔයාලට මේ පැහැදිලිව පේන්න ඕන නිසා කිසිම සෙරෙප්පුවක් සපත්තුවක් නැතුව පාවිච්චි කරන්නේ. ඉතින් මේක සපත්තු දැම්මත් මේ විදිහම තමයි. ඉතින් ගොඩක් කට්ටිය සම්පූර්ණ මෙන්න මේ විදිහටම කකුල ඇක්සිලරේටර් පැඩල් එක උඩින් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ විලුඹත් ඇක්සිලරේටර් පැඩල් එක උඩම තියෙනවා. ඉතින් මේක කරන්න එපා. මොකද අපි හදිසියේ අනතුරක් වෙන්න ගියොත් එකපාරටම මෙහෙම කකුල තද වෙන එක තමයි වෙන්නේ. ඉතින් එහෙම වුණාම අනිවාර්යෙන් ඇක්සිලරේටර් සම්පූර්ණයෙන්ම පෑගෙනවා. අපි හැම වෙලේම මේ පැඩල් පාවිච්චි කරනකොට අපේ විලුඹ මෙන්න මේ වාහනේ යට කොටසේ තියන්න ඕනේ. ඉතින් එහෙම තියාගෙන එක්ක තමන්ගේ ඇඟිල්ල එහෙම නැත්නම් මෙන්න මේ කකුලේ ඉහළ කොටස විතරයි පැඩල් එකට තියන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි පැඩල් එක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම බ්‍රේක් පැටල් එකත් ඒ විදිහම තමයි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි කකුල තියාගන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩක් කට්ටිය මෙන්න මේ විදිහට, ඒ කියන්නේ ඇක්සිලරේටර් පැටල් එකට කෙලින් කකුල බිමින් තියාගෙන මේ විදිහට පැටල් එක පාගෙන අවස්ථා තියෙනවා. ඉතින් මෙහෙම වුණාම හදිසි අවස්ථාවක බ්‍රේක් පැටල් එක පාගන්න ඕනේ වුණොත් අපිට කකුල නැවත මෙහෙම උස්සලා බ්‍රේක් එකට ගේන්න වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇක්සිලරේටර් පැටල් එකේ ඉඳන් මෙහෙම කකුල උස්සලා බ්‍රේක් එකට ගේනකොට ඒකටත් යම් කිසි කාලයක් යනවා. ඒ වගේම හදිසි අවස්ථාවක මේ දෙක මෙහෙම එහෙට මෙහෙට කරන්න අපිට තරමක් අමාරුයි. ඉතින් ඒක නිසා නිවැරදිම පොසිෂන් එක, එහෙම නැත්නම් අපි කකුල තියාගන්න ඕන හරිම විදිහ තමයි මෙන්න මෙහෙම බ්‍රේක් එකට සමාන්තරව තමයි අපි කකුල තියාගන්න ඕනේ. ඒ කියන්නේ
හැම වෙලේම මූලිකත්වය දෙන්න ඕනේ බ්‍රේක් පැඩල් එකට. ඉතින් මෙන්න මෙහෙම බ්‍රේක් එක කෙලින් තමයි අපි කකුල තියාගන්න ඕනේ. එතකොට අපි ඇක්සලරේටර් පාගන්නේ මෙන්න මේ විදිහට කකුල හරවලා මෙන්න මේ විදිහට තමයි අපි ඇක්සලරේටර් පාගන්නේ. හැම වෙලේම ඇක්සලරේටරේට කකුල ඇලේට තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ නුහුරු විදිහට. මොකද අපි ඇක්සලරේටරේ සැප විදිහට එහෙම නැත්නම් ඇක්සලරේටර් එකට පහසු විදිහට කකුල තියාගත්තොත් ඕනම හදිසි අවස්ථාවක කකුල යන්නේ ඇක්සලරේටර් එකට. ඉතින් බ්‍රේක් එක කෙලින් අපි තියාගත්තාම මෙහෙම ඇක්සලරේටරේ පාගලා ටක් ගාලා අනිත් පැත්තට බ්‍රේක් එකට කකුල ගේන්න ඕනේ. ඉතින් අපිට හුරු විදිහට තියාගන්න ඕනේ හැම වෙලේම බ්‍රේක් පැඩල් එකට. මොකද එතකොට මේ විදිහට නුහුරුව අපි ඇක්සලරේටරේ පාගනකොට හදිසි අවස්ථාවක් වුණොත් ටක් ගාලා කකුල ඔටෝම අපේ බ්‍රේක් එකට යනවා. ඒ විදිහට තමයි අපේ මොලේ පවා හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමේ නොදන්න නිසා මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ නැති නිසා එහෙම නැත්නම් ඇක්සලරේටරේ උඩ සම්පූර්ණයෙන් කකුල තියා ගැනීම නැත්නම් ඇක්සලරේටරේ කෙලින් කකුල තියා ගැනීම මෙන්න මේ හේතු නිසා තමයි ගොඩක්ම අනතුරු එන්නේ. මොකද මෙහෙම කකුල තියාගද්දී වාට පේනවා බ්‍රේක් පැඩල් එක අපි අමාරුවෙන් තමයි පාගන්නේ. ඉතින් හදිසි අවස්ථාවක් වුණොත් මෙහෙම බ්‍රේක් එකට කකුල යනව වෙනුවට ඇක්සලරේටරේම තද වෙන එක තමයි ගොඩක් දුරට වෙන්නේ. ඉතින් ඔයාලා දැක්ක ඔන්න ඔය පොඩි දේ මේක ඇත්තටම චූටි දෙයක්. හැබැයි චූටි දෙයක් වුණාට මෙන්න මේ දේ නිසා ලොකු අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද විශේෂයෙන් ඔටෝ ගියර් වාහනයක මේ විදිහට අපි ඇක්සලරේටරේට කකුල තද වුණොත් වාහනේ අපි හිතා ගන්න බැරි වේගකින් යනවා. ඉතින් මැනුවල් ගියර් වාහනක නම් පොඩි හරි සහනයක් තියෙනවා. අපි ඉන්න ගියර් පොසිෂන් එක සහ හදිසියක් වුණොත් අපිට ක්ලච් එක හරි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔටෝ ගියර් වාහනවල මේ ප්‍රශ්නේ තියෙන හින්දා අපි අනිවාර්යෙන් මේ කකුල පොසිෂන් කරන තැන ගැන අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් මේක කියන්න හිතුනේ ගොඩක් ඇක්සිඩන්ට් වෙන නිසා. ඉතින් මේක තාක්ෂණික channel එකක් වුණත් අපේ අමුතු ප්‍රොඩක්ෂන් channel එක. ඉතින් මෙතනත් යම්කිසි ටෙක්නික් එකක් තියෙනවනේ. ඒ නිසා තමයි මේක ගැන කතා කරන්න හිතුනේ. ඉතින් ඔයත් වාහන පදින කෙනෙක් නම් මේ වීඩියෝ එක දැකලා පොඩ්ඩක් හරි පොඩි හරි අනතුරක් ඔයාට වළක්වා ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක් කියලා හිතනවා. ඉතින් මේ විදිහට වැදගත් වීඩියෝත් ඉස්සරහට ගොඩක් අරන් එන්නම්. ඒ වගේම EV vehicle ගැනත් වීඩියෝ සීරීස් එකක් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඒවත් එක්ක අපි ඉක්මන්නම හමු වෙමු. ඉතින් ඒ වගේම තමයි මගේ අමුතු ප්‍රොඩක්ෂන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා.